ඉතින් කැස්සයි සෙමයි යම් කිසි කෙනෙකුට තියෙනවා නම් දින 3න් හොඳ වෙන ප්‍රතිකාරය තමයි අපි මේ දෙන්නේ. හැම දිනාටම සුබ දවසක්, නිදුක් නිරෝගී ජීවිතයක්. දැන් බබා දිගින් දිගටම කියනවා. දැන් බබා නෑලු සමහර වීඩියෝවල මෙයා හිටපු හැටි දුවනවා. මේ ඉන්නවා මේ යනවා. ඒකයි වැඩේ වෙලා තියෙන්නේ. වෙදකම් කරන්න දුවනවා. වෙදකම් කරන්න. වෙදකම් කරන්න දුවන. එතකොට දැන් එයාම තමයි කියන්නේ මේ කට්ටිය ගොඩක් අහනවලු කැස්සටයි සෙමටයි බෙහෙතක් ඕනේ කියලා. ඉතින් කැස්සයි සෙමයි යම් කිසි කෙනෙකුට තියෙනවා නම් දින 3න් හොඳ වෙන ප්‍රතිකාරය තමයි අපි මේ දෙන්නේ. ඕන වෙන්නේ මොනවද? පොකුරු වදමල් එකයි ඕනේ. වදමල් එකයි. වදමල් එකයි ඕනේ. නිකන් වදමල් නෙවෙයි. නෑ මේ පොකුරු වදමල්. ඕම් පොකුරු වදමල්. හරිනේ. ඔන පොකුරු වදමල් ඊළඟට මෙන්න දෙහි ගෙඩියක්. මේ දෙක විතරයි ඕනේ. කැස්සයි සෙමයි තියෙන අයට තව එක දෙයක් ඕනේ බබා මේ හොඳට නටපු උණු වතුර එකක්. දැන් මේකට ගිහිල්ලා හොඳට මේ වතුර එකක් නටවලා අරන් ඉන්නකෝ. ඕක කියලා. යන්තම් නටලා බෑ බබා. මේක නවදින මේ හොඳට නටන්න ඕනේ. නටන් දීලා ඊට පස්සේ තමයි ඒක තමයි මේ අරගන්නේ. ඉතින් දැන් මේකේ අනාතරතුරුදී මම පුංචි මතක් කිරීමක් කරන්නම්. 30 වෙනිදා සෙනසුරාදා මං හිතන්නේ සෙනසුරාදා අපි සුළුගුළු වෙදමෙදුරේ වැඩ පටන් ගන්නවා. කාප්ප ටික ගහලා ඒ වගේම සීට් ටික දාන්න. ඔන්න තරුණ ළමයි 5 දෙනෙකුට විතර ශ්‍රමදායකත්වය දෙන්න පුළුවන්. දැන් අපි ටික සල්ලි එකතු කරා. ඉතින් මං හිතන්නේ අපිට කාප්ප ටික ගහලා සීට් ටික විතරක් දාගන්න නම් ඇති වෙයි බබා. ඇති වෙයි. ඉතින් එතකොට අහිංසක අසරණ රෝගීන් වෙනුවෙන් මේ ඉදි කරන සුළුගුළු වෙදමෙදුරේ ඒ කාප්ප ටික ගහලා සීට් එක දාගන්න එකට පොඩක් උඩ නගින්න පුළුවන්, සීට් එකක් දෙන්න පුළුවන්. තරුණ පිරිස් 5 දෙනෙකුට විතර අවස්ථාව තියෙනවා අපිට කතා කරලා ඉන්න නේවාසික පහසුකම් ඒ ඉන්න දින ගානට කෑම බීම සියල්ල දෙනවා. දැන් වතුර එක හොඳට නටනවා. මෙන්න මේ වගේ හොඳට නටන්න ඕනේ. දැන් ඔක අනුකෝප්පෙට දාගත්තා. නිවා ගත්තා. හොඳට නටපු උණු වතුර එක දැන් වීදුරුවට දානවා. අනුකෝප්පෙටනේ වැරදෙනවනේ බබාට හරියට වැරදෙනවා මේ දවස්වල. ඇති. දැන් අනුකෝප්පේ අරගෙන එන්න. ඕන හොඳට නටවා ගත්ත උණු වතුර එක. ඊට පස්සේ මේකට තමයි මේ පොකුරු වදමලක් දාන්නේ. පොකුරු වදමල දාන්න කලින් බලන්න ඕනේ මේ බබා මේ වගේ සමහර වෙලාවට මේ මකුළු නෝනලා මහත්තුරු දැල් බැඳලා තියෙනවා. ඉතින් ඒ හින්දා හොඳට බලලා සුද්ධ කළා තමයි ඒක දාන්නේ. දැන් නැත්ත වතේ තියාගෙන දාන්නකෝ වදමල වා සුද්ධ කරගත්ත එක. ඔබන්න. නැත්ත හරිය ඔබන්න ඕනේ නැහැ. ඔහොම තියාගන්න. මොන ටික වෙලාවක් යනකොට මේ පොඩ්ඩක් ලං කළම් බලන්නකෝ මේ උක්කු බබා. ටික වෙලාවක් යනකොට ඒක මේ අර තියෙන යුස ටික ඔක්කොම වීදුරට නෙවෙයි අනුකෝප්පෙට. අනුකෝප්පෙට එනවා. දැන් මේක බලා ඉන්න අතරෙත් හොඳට මතක තියාගන්න මේ හැමෝම එකතු වෙලා අපි සුළුගුළු වෙදමෙදුර හදාගමු. පුළුවන් විදියට හැමෝම දායක වෙන්න. දැන් අපිට views තියෙනවා මිලියන 17ක්. ඉතින් එතකොට එකක් ඇති. මිලියන 17ක්. ඒ මිලියන තව ටිකක් තියා ඉන්න. මිලියන 17ම එකතු වුණොත් එහෙම අපිට මේ වෙදමෙදුර හැකි ඉක්මනින් හදාගන්න පුළුවන්. ඒක නිසා මේ වීඩියෝ නරඹලම ගමන් හැමෝම පොඩ්ඩක් හිතන්න මේ සුළුගුළු වෙදමෙදුරත් හදාගන්න ඕනේ කියලා. හරි. දැන් ඇති. දැන් ඔක අයින් කරලා මේකට බබා දෙහි බෑවක් මිරිකන්න ඕනේ. හැබැයි දෙහි බෑව මිරිකන්න ඕනේ මේක චුට්ටක් නිවෙන්න ඇරලා. මොකද අපි දන්නවා මේ දෙහි යුස දානකොට ගොඩාක් තද උණු වතුරට දාන්නේ. චුට්ටක් විතර නිවෙන්න තියලා තමයි දාන්නේ. ටික වෙලාවක් තිබ්බා. ඔන්න උණු වතුර එක නිවුණා. සාමාන්‍ය බොන මට්ටමට නිවුණා. දැන් මේකට බින්දු දෙහි බෑව මිරිකන්න. දෙහි බෑවක්ම මිරිකන නෑ. අන්න පාටක් වෙනස් වුණා දැක්කනේ. දෙහි බෑව මිරිකුවා විතරයි පාටක් වෙනස් වුණා. ඔන්න එහෙනම් පොකුරු අදමලක් ගත්තා. ඊළඟට වතුර එකක් හොඳට නටවා ගත්තා. නටවාගත්ත උණු වතුර එක මේ වගේ භාජනයකට දාගත්තා. ඒකලා වදමල ඔබාගෙන හිටියා.
මෙන්න වදමලට වෙනදී මෙන්න ඔන්න මූල ස්වභාවය මෙන්න දැන් ස්වභාවය. ඊට පස්සේ ඒක වතුර එක ටිකක් නිවෙන්න තියලා ඒකන තමයි දෙහි බෑව මිරිකන්නේ. ඊට පස්සේ මේක උදේටයි හවසටයි බොන්නේ. උදේ මේ 6:32ටයි හවස 5:10ටයි එහෙම වෙලාවක් නැහැ. හිස් බඩද පිරිච්ච බඩද කියලා නැහැ. අපේ හැමදෙරන් මේ කෝල් අරන් ආය අහන්න දෙයක් නැහැ නේද? ආයි මොනව අහන්නද? දැන් උදේ වරුවේදී උදේ නැගිට්ටාට පස්සේ කාලා බීලා වුණත් කමන්නේ මේ විදිහට මේක හදාගෙන බොන්න. හවසටත් පුළුවන් විදිහට මේක බොන්න. හැබැයි දවස් 3ක් යනකොට අර තියෙනා වූ කැස්ස ඒ සෙම් ගතිය ඔක්කොම නැති වෙලා යනවා. දින 3න් ඔය කහු ගාලා කහින එකයි ඊළඟට චොරොස් ගාලා අදින සෙමයි නැති වෙලා යනවා. සුළු දෙයක් තියෙන්නේ. ගොඩක් දුරට මේ පොකුරු වදමල් තියෙනවා හොයාගන්න. දෙහිත් තියෙනවා. වතුර ටිකක් හත් කරගත්තා. වදමල දැම්මා. ඊට පස්සේ ටිකක් වෙලා තියලා වතුර එක පොඩ්ඩක් නිවුනට පස්සේ තමයි දෙහි බෑව මිරිකන්නේ. අපේ හැමදෙරනේ දැන් කට්ටිය හයි දන්නේ නැහැ. ඔකට නිකම් වදමල් හරියන්නේ නැද්ද කියලා. නිකම් වදමල් හරියන්නේ නැහැ. පොකුරු වදමල් කියන්නේ ඒකයි. මේක තමයි ඕනන්නේ. නිකම් වදමල් හරියන්නේ නැහැ. මේ පොකුරු වදමල. මේ පොකුරු වදමල තමයි මේ විදිහට මේ නටපු උණු වතුරට දාලා ඊට පස්සේ ටිකක් නිවුනට පස්සේ දෙහි බෑව මිරිකලා උදේ හවස බොන්න. උදේ අහවල් වෙලාව හවස අහවල් වෙලාව කියලා නෑ. උදේ හවස බොන්න දවස් 3ක් එක දිගට. ඒක මේ අද බීලා හෙට නවත්තලා අනිද්දා නෙවෙයි. එක දිගට දවස් 3ක් බොන්න. කැස්සත් එක තියෙන සෙම් ගතිය සම්පූර්ණම සුව වෙනවා. මෙන්න මේක තමයි හෙළ වෙදකම කියන එකේ තියෙන වටිනාකම. අපි ඉදිරියට මේ හෙළ වෙදකම කියන එක පුළුවන් තරම් ප්‍රචලිත කරගන්න ඕනේ. දැන් අපි දන්නවා 2027 අවසන් වෙනකොට 2028 කාලය වෙනකොට තිබුණ කොරෝනා එක වගේ නෙවෙයි ඊට වඩා මහා බරපතල තත්ත්වයක් එනවා. අපි 2016 කිව්ව 2019 වෙනදී පිළිගත්තේ නැහැ. දැන් 2025 කියනවා 2028 වෙනකොට වෙනදී. ඒ වෙනකොට අපි ඒ සියලු ඖෂධ දානවා. එතකොට කට්ටිය අපිත් එක්ක රැඳිලා ඉන්න ඒ කාලේ මම අර ෆාම් මේ ෆාම් ගහන්න ඕනේ නැහැ. මොකද ওই ගහපු එකක්වත් අපි ගහගත්තෙත් නැහැ. අපිට ඔය හැදුනෙත් නැහැ. ඒ හින්දා අපි හෙළ වෙදකම කියන එක පුළුවන් තරම් ඉස්මතු කරගන්න ඕනේ. සුළුගුළු වෙදකම කියන එක ඉස්මතු කරගන්න ඕනේ. අපි ජාතියක් වශයෙන් සුවපත් වෙන්න ඕනේ. ඒක නිසා හැමෝම හිතන්න හැමෝම එකතු වෙන්න මේවා සුද්ධොන්ගේ පුත්තුන්ට නෙවෙයි මේවා අපේ හෙළ ජනතාවට සිංහල ජනතාවට තමයි වටින්නේ. අපි සයින් ෆාම් ගහුවෙත් නැහැ, ෆයිසර් ගහුවෙත් නැහැ. මොනවත් නැහැ අපිට හැදුනේ. අපිට හැදුනේ නැහැ. අපිට හැදුනොත් අපිට බෙහෙත් තියෙනවා. අපිට බෙහෙත් තියෙනවා. ඒකෙන්ද හැදෙන්නේ නැති වෙන්න ප්‍රතිකාරයි කරගන්න ඕනේ. එහෙනම් ඔන්න හැමෝම මේ විදිය බලලා දින 3න් කරගන්න. ඒ වගේම නැවත හිතන්න පුළුවන් හැමෝම අපිට සුළුගුළු වෙදමෙදුර හදාගන්නත් උදව් කරන්න. හරිනේ? හරි. එහෙනම් හැමෝටම නිදුක් නිරෝගීමත් වාසනාවන්ත ජීවිතයක් ගත කරගන්න හේතු වාසනා වේවා. ලබන සිකුරාදාත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන තුරු හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔන්න බබා ඉන්නවෑ. නැත්තම් ඉන්නවා. ඔව්. අහගන්නේ මෙයා හිටපු හැටි දුවනවා. මේ ඉන්නවා මේ යනවා. ඒකයි ඈ පොඩ බීලා පෙන්නනවද? දැන් ඕන කෙනෙකුට ඕනනම් මේකට සීනි චුට්ටක් දාගත්තට වරදක් නැහැ. හැබැයි සීනි කියන එක අවශ්‍ය දෙයක් නෙවෙයි. තේරෙනවද? සීනි කියන එක අවශ්‍ය දෙයක් නෙවෙයි. ඕනනම් සීනි ටිකක් දාගත්තට වරදක් නැහැ. තේරෙනවද? ඕනනම් විතරක් දාගත්තට වරදක් නැහැ. සුපිරිය. එහෙනම් තිරුවන් සරණයි.